Hi guys. අපි අද යන්න හදන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන දියලි කීපයකට. අපි වලට ගිහිල්ලා පෙන්නන්නම්. දැන් අපි යන්න හදන්නේ. දැන් අපි ඉන්නේ සොළඹැල්ල ගාව. මේ තියෙන්නේ සොළඹැල්ල. මාර ලස්සන ඇල්ලක් මේ දවස්වල වතුරත් එක්ක. ඔන්න අපි දැන් යන්න හදන්නේ දෙවෙනි ඇල්ල ගාවට. ඒකට කියන්නේ වෙලදැල්ල කියලා තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඇත්තම නම ඒකද දන්නේ නැහැ. සමහරට ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි එහෙනම් එතෙන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ලස්සන තැන් වලට යන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. අපි මේ දැන් යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් පාර හොයාගන්න අමාරුයි. මගේ ඉන්න කන්ටිකෙන් අහලා තමයි ආවේ. පොඩ්ඩක් කැලේ යන්න තියෙනවා. හරියට පාරක් ලකුණු කරලා නැහැ මේ යන පැත්තේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි වතුර ටිකක් බොන්න හදන්නේ. මාර ලස්සන මාරම පිරිසුදු පට්ට කූල් වතුර ටික. මේ මිනිස්සු මෙහෙන් තමයි බට දාලා වතුර ගන්න යාලා ගෙවල් වලට. මේ තියෙන්නේ මාර කූල් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි අමාරුවෙන් බලන්න ආව දියල්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ දෙවෙනි ඇල්ල ගාවට. බලන්න ගොඩක් උස දියල්ල. මේ තියෙන්නේ රිකිලි ඇල්ල. මීටර් 100ක් උස දියල්ල. ගොඩක් ලස්සනයි මේ දවස්වල වතුරත් එක්ක. බලන්න මේ අපේ තුන්වෙනි ඇල්ල අපි ඊළඟට හම්බෙමු අපේ හතරවෙනි දියල්ල ගාන. තනතනත් දුර ගියා යලි මේ මන් එමිකියා නාවේ එයිතෝයා හෙමි හෙමි මට ලංදිලා ඔබ ගියා සුළඟක් දීලා හෙමි හෙමි මට ලංදිලා දැන් අපි යන්න හදන්නේ අපේ හතරවෙනි දියැල්ල ගාවට. ඒක නම් මොකද්ද? කියන්න මොකද්ද? නලගනැල්ල. අපි යන්නේ නලගනැල්ල බලන්න. මම කලින් මෙතෙන් ගිහිල්ලා තියෙනවද කර. අපි එතෙන් ගිහිල්ලා හම්බෙමු. මේක ගොඩක් ලස්සන දියැල්ල. අපි ගිහිල්ලා හම්බෙමු. රන්වන් මල්ගම් සුද ගොතාමා අතින්ගෙන නිල් දර ලෙස හැඩ දමා සිත මන්මත් කරගා මුදු සිනහමල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මන. ඔන්න අපි ඊළඟට යන්න හදන්නේ පස්වෙනි දියැල්ලට. අපිට නලගෙන ඇල්ලේ ඩ්‍රෝන් ෂොට් එකක් ගහගන්න බැරි වුණා. එතන ක්ලයිමේට් එකත් එක්ක උඩින් හයි වෝල්ටේජ් වයර් යනවා. ඒත් එක්කම එතන පින්නත් එක්ක පොඩ්ඩක් සරයි. එතන කට්ටියත් වැඩි. ඩ්‍රෝන් එකේ ඉඳලා උඩ දාගන්න බැරි වුණා. අපි එහෙනම් ගිහින් පස්වෙනි දියැල්ල ගාවෙන් හම්බෙමු. පාට පාට කෝළු රෑන ඇත පියවන මුදු සෙලයායේ නුඹව උදිනා
කලකක්ත තිරිනයයි ඔයා මතුමාගේ ලෝකෙ කිරුල පලඳනා හුරතල්